පෙරලි පොජ්ජ ගල් කූරු ගච්ඡන ඇට පොජ්ජ හොඳමයි නේද? හොඳමයි. කුජක්කන්. මගේ ඇතෝ මෙරුපුල් පොජ්ජ මහ ලොකු මාලිගාවල් වලට වඩා හොඳ වගේ. මෙලොට බහැලා නගුල් පොජ්ජෙන් හිහාලා කුළු පොජ්ජෙන් පොලා බාලා බංගෙඩි පොජ්ජෙන් කොටාලා දෙපටුල්ලන තන කැවිල්ලාලා එහෙමත් නැත්තම් හිංගල ඇත්තන් කියන විදිහට බත් කාලා රට මිස් ඇඳරුම් පොජ්ජ මන්ද කොරලා ගලේ කරු කුරු ගච්ඡන ඇට පොජ්ජ කුරකෝ කොස්පොලොස් අල බතල මඤ්ඤොකා ගිලාදාලා අපේ එවුන්ට අපේ හයි හත්තියගෙන ඇරපාමු. බිම්පොඩ පටහන යමකේ ඕ මේ බලපල්ලකෝ කැටි පොජ්ජ උදලු පොජ්ජ වියගහ පොජ්ජ නගුළු පොජ්ජ හරි අපූර්වට තිබෙන හැටි උඩක් බල්ලක් නැති දියුණු සමාජයේ තිබෙන විචුරණ අඩුම කුඩුම වලට වැඩිය පංකාදුයි නොවේ. තලුම් පොජ්ජ මන්ද වෙච්ච දියුණු සමාජයේ තිබෙන යතුරු කතුරු එහෙමත් නැත්නම් යන්ත්‍ර සූත්‍ර අර ඇඟපත හරි බසා ගන්න තියෙන කඩ පොජ්ජවල එහෙමත් නැත්නම් ඔය ව්‍යායාමද කොහෙද කියන හරුපේ කියන කාය වර්ධන පොළවල් වලට වැඩිය කත උදැල්ල ඔය ගොයම් පිළි අම්පට්ටු අතපත ගාපුවාම යෝධ බල යෝධ ශක්තිය ලැබෙනවනේ. ඕක තමයි මේ මහා ඇත්තෝ කියන්නේ. අරුමෝසල් දේවල් වලින් ඉවල්ලන්නේ නැතුව අපේ ගමේ එකම අපේ එකම රට රාජ්‍යකම පරාණ කටුව වගේ ආරක්ෂා කරගන්න එක තමයි කදුම. මන් මේ හුණා කියන්න වගේ කියන්නේ මගේ ඇත්තෝ හොඳට අහගන්න මුළු ජාතියටම
මීට පස්සේ පහුවත් මොලේ කුලප්පු කරගන්නේ නැතුව සිහි බුද්ධෙන් හිතාමතාම අපේ කම තමයි හරි කියලා හඳුන් පොතේ කොටවටා ගන්න එක ඕන්. ලෝකෙටම පරකාස කරන්න පුළුවන්. අතු හැවිල්ලපු ගොම මැටි මත ගාපු කටු මැටි වරිච්චි බිත්ති වලින් අහුරපු මේ පැල්පොජ්ජට වැඳුම් පිදුම් කරලා අපේ පුරාණ කමට වැඳුම් පොජ්ජ මන්ද කරලා දඹන ඉසව්වට මංගල්‍යමු මගේ නෑනේ. මේ ඇත්ත වැඳුම් පොජ්ජ මන්ද කරපු මේ ඇත්ත පරම්පරා පොද්දට මංගල්‍යමු හොඳමයි. හිංගිලා ඇත්ත පරම්පරා පොද්දට මංගල්‍යනවා නම් හොඳමයි මගේ නෑනේ.